Hello යාළුවනේ, welcome to my YouTube channel. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? අපි අද ආවා කිරලා හොලන්න. සුදා තාත්තයි පුතයි වගුර ඇතුලේ කිරලා හොයනවා. මම ඉතින් වටේ සිරි නරඹනවා. මෙච්චර ලස්සන පරිසරයක් බලන්න නැතුව ඉන්නේ කොහොමද? මේ දවස්වල වැස්ස නිසා කිරල වැඩිය වැටිලා නෑ යාළුවනේ. ඉතින් කිරලා උලන්න ආව මට හිතුණා අද දවල්ට කෙකටිය මල් වෑංජනයක් හදාගන්න ඕන කියලා. දැන් ඉතින් මේ යා කෙකටිය මල් කඩන ගම. ඔන්න ඉතින් වතුරට බහින්න නැතුව කෙකටිය මල් කඩන්නේ කොහොමද කියලා ඔයාලත් ඉගෙන ගන්න. මෙන්න මේ විදියට තමයි මගේ මාත්‍යා කෙකටිය මල් කඩේ. මේ කෙකටිය මල් වෑංජනේ හරිම ගුණයි යාළුවනේ. ඇස් රෝගවලට, ඒ වගේම ගෑස්ට්‍රික් වලට, ඒ වගේම මුත්‍රා රෝගවලට හරිම ගුණයි. ඒ විතරක් නෙමෙයි බබාලට කිරි දෙන අම්මලාටත් මේ කෙකටිය මල් වෑංජනේ මාරම ගුණයි. ගුණ වගේම හරිම රසයි. ඉතින් මෙන්න මෙතන නම් ගොඩාක් කිරල ගෙඩි වැටලා ඒත් ඔක්කොම අවුලන්න බෑ. මොකද කිරල වැටුණ ගමම්ම වගේ එවලෙම අවුලන්න ඕනේ. ටික වෙලාවක් යනකොට කිරල ගෙඩිවල පණුව ගන්නවා. මට ලස්සන මල් ටිකක් ලැබුණා. මේ තීන්නේ අපි අවුලපු කිරල. දැන් ඉතින් අපි ගෙදර යමු. ඔන්න ඉතින් මම ඔයාලවත් එකතු කරගන්නවා මගෙත් එක්කම කෙකටිය මල් වෑංජනය හදාගන්න. කෙකටිය මල් හොදනකොට ලුණු ටිකකුත් දාලා දෙතුන් පාරක් හොදගන්න. මේ ඩේනි සුදු ලුණු සුද්ධ කරනවා. මං ඉතින් මෙයාලව කුස්සියේ වැඩවලට එකතු කරගන්නවා. දැන් ඉතින් මෙන්න මේ විදිහට තමයි කෙකටිය මල් ටික කපා ගන්න ඕනේ. දැන් ඊළඟට මම අමු මිරිස් සුදු ලුණු තක්කාලි රට ලුණු කපා ගන්නවා. ඊළඟට තාච්චියක් ලිපේ තියලා රත් වීගෙන එනකොට මම මුලින්ම අබ දා ගන්නවා. ඊළඟට සුදු ලුණු රම්පේ කරපිංචා අමු මිරිස් ලොකු ලුණු දා ගන්නවා. කුරුඳුපොතු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඊළඟට තමයි මම කෙකටිය මල් ටික එකතු කරගන්නේ. ඊට පස්සේ මම කෑලි මිරිසුයි ලුණු කුඩු එකතු කරගන්නවා.
ඊළඟට තඹ ගත්ත මාළුත් එකතු කරගත්තා. දැන් තක්කාලි එකතු කරගන්නවා. ඔන්න ඊළඟට කිරල බීම හදන්නයි යන්නේ. මම පොල් ටික ගා ගන්නකම් එයා මට කිරල ටික සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ සුද්ධ කරගත්ත කිරල වලට ලුණු ටිකකුයි සීනි පොල් කිරි දාලා අතින් මෙන්න මේ විදිහට කිරල බීම එක හදා ගන්න. ගොඩක් අය නම් කිරල බ්ලෙන්ඩ් කරනවා. මම නම් මේ විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ පෙරාගෙන ඇට ටික අයින් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කිරල බීමේ කෙකටිය මල් වෑංජනේ. දැන් අපි රස බලන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. මම ඌෂා.